බලන්න අනේ දවසින් දවස බඩු වල ගණන් වැඩි වෙනවා. මේ මාසේ බඩු ගිය මාසටත් වඩා සෑහෙන්න වැඩි. ඔව් ඉතින් මේ ළඟදී වැට් එකත් වැඩි වුණානේ. ඔය වැට් එකයි බඩු වල ගණන් වැඩි වෙන එකයි අතර තියෙන සම්බන්ධය මොකන්ද? වැට් එහෙම නැත්නම් වැලියු ඇඩඩ් ටැක්ස් කියන්නේ වක්‍ර බද්ද. අපි ආදායම් බදු වගේ ඍජුවම ගෙවන්න ඕනේ නැහැ. භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නකොට තමයි ඒක ගෙවන්නේ. අපි නොදැනුවත්වම හරි හැමදාම වගේ අපි වක්‍ර බදු ගෙවනවා. හරි. ඒ ආදායම් බදු ගෙවන අයත් ওই වැට් එක ගෙවන්න ඕනේද? හොඳ ප්‍රශ්නයක්. ආදායමක් ලබන පුද්ගලයන්ගෙන් විතරක් නෙමෙයි. වියදම් කරන ඕනම කෙනෙක්ගෙන් බද්දක් උපයන්න වැට් වගේ වක්‍ර බදු රජයට උපකාරී වෙනවා. වැට් වගේ වක්‍ර බදු රජයට බොහොම පහසුවෙන් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඉක්මනින් විශාල ආදායමක් හොයාගන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවේ බදු ආදායමෙන් විශාල ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ වක්‍ර බදු වලින්. ඇත්ත වශයෙන්ම මේක එච්චර සාධාරණ බදු ක්‍රමයක් නෙමෙයි. ආදායම් බදු වගේ ඍජු බදු යම්කිසි සීමාවකට වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයන්ට විතරයි බලපාන්නේ. ඒ වුණාට වක්‍ර බදු හැමෝටම. ඒ කියන්නේ අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට එයාලගේ පවුල්වලට පවා බලපානවා. ඒ කියන්නේ වැට් වලට අමතරව තවත් වක්‍ර බදු තියෙනවද? ඔව් ඔව්. මත්පැන්, සිගරට් වගේ දේවල් වලට සුරා බද්දක් තියෙනවා. ඒ වගේම රේගු බදු, සෙස් සහ පැල් තියෙනවා. රජය විසින් මේවා දේශීය ව්‍යාපාර ආරක්ෂා කරන්න, වැඩි ආදායමක් හොයාගන්න පාවිච්චි කරනවා. මේක නිසා තමයි අපි හැමෝම බදු ගෙවන්නෝ කියන එක මතක තියාගන්න එක වැදගත් වෙන්නේ.